හලෝ ගයිස් ලොකු කාලෙකට පස්සේ මේ ඔයාලට මම බ්‍රෙක්්ඩව් විඩියක් අරගෙන ඉන්නේ ඇතර මේ මගේ යනිසිටි එක්සම්ස් නිසා මම ගොඩක් මේ බිසිවෙලා හිටියේ වගේ මන ට්‍රේඩිං ක්‍රේඩ් කන්න ටයිමයක් සෙට්‍රේ නැහැ සති දෙකකින් විතර ඔන අද තමයි පොඩ්ඩක් මම අදලවස ෆ්‍රියෝඩින් එක නිසා මං හිතුව මේ අද ගත්ත ට්‍රේඩ් එක ගැන ඔගලට පොඩි අදවසත එක්ස්පලනේෂන්යක් කරගෙන එන්න බ්‍රෙක්්ඩවන් විඩියක් දිට හරි එහෙනම් අද අපි කතා කරමු කොහොමද මේ ට්‍රේඩ් එක ගත්තේ කියන දේ ගැන. හරි. අපි මුලින්ම සුපුරුදු පරිදි මාකට් එක හයි ටයිම් ෆ්‍රේම් එකකින් ඉඳලා හයි ටයිම් ෆ්‍රේම් බයස් එක මොන වගේද වැඩ කරලා තියෙන්නේ කියලා බැලුවොත් අපි මුලින්ම යමු වීක්ලි chart එකට. හරි. වීක්ලි ගියොත් ඔයගොල්ලන්ට පේනවා වීක්ලි ඕඩර් ෆ්ලෝ එක මෙතන ඉඳලම දිගින් දිගටම ඉන්ටර්නල් ටු එක්ස්ටර්නල් බුලිෂ් ඕඩර් ෆ්ලෝ එකක් වැඩ කරලා තියෙන්නේ. තාමත් අපිට වීක්ලි බාස් එක වෙනස් වෙලා නැහැ. වීක්ලි බාස් එක තාම චේන්ජ් වෙලා නැහැ. හරිද? වීක්ලි ඕඩර් ෆ්ලෝ එක තාම බුලිෂ්. හරිද? ඒත් එක්ක මොකද වෙන්නේ මේ ප්‍රීවියස් වීක්ලි කැන්ඩල් එකේ ෆෝමේෂන් එක බුලිෂ් ඉම්පල්සිව් කැන්ඩල් එකක් විදිහට තමයි ප්‍රීවියස් වීක්ලි කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නුවොත් ගොඩක් ඔයගොල්ලන්ට මෙතන වීක්ලි chart එක ටික ඔයගොල්ලන්ට තව දෙයක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා මෙන්න මෙතන අපිට ගන්න පුළුවන් මෙතන තියෙන failure swing එක. එතකොට ඔයගොල්ලෝ දන්නවා මේ order flow එක කියන්නේ bias එක shift වුණාට පස්සේ කියන්නේ structure එක shift වුණාට පස්සේ මේ left side එකේ හදපු ඔක්කොම PDRS violate වෙනවා කියලා. එතකොට මේවා hold කරන්නේ නැහැ. හැබැයි මේ වගේ තැනකට ආවට පස්සේ අපිට සැලකිය යුතු rejection එකක් market එකේ බලා ගන්න පුළුවන්. හරි ඒ කියන්නේ counter rejection එකක් වගේ කියන්නේ internal ගන්න යන move එක හදනවා වගේ දෙයක් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ඒ තරම් නොවුනත් ඒ අදාළ time frame එකට සාපේක්ෂව සැලකිය යුතු rejection එක අපිට බලා ගන්න පුළුවන්. ඒක අපිට confirm කරගන්න පුළුවන්. lower time frame වලට යනකොට. එතකොට මෙතන මේ වගේ අපිට මේ point එක ගන්න පුළුවන්. old high එකක් වගේ. ඒ විදිහට old high එකක් විදිහට මේ liquidity point එක අපිට ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට පේනවා හරියටම මේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මෙතනින් තමයි මාකට් එකේ අද දවසේ දැන් මේ අද දවසේනේ සතියේ ආරම්භය අදනේ. අද දවසේ මේ සවුද දැන් මේ වීක්ලි කැන්ඩල් එක මේ අද දවසේ සඳ දවසෙන් තමයි ඕපන් ප්‍රයිස් එක මේ වීක්ලි ඕපනින් එක මෙතනදී. හරි. එතකොට මම අද දවසේ බලාගෙන හිටියා මාකට් එකේ දැන් මේ සිග්නිෆිකන්ට් මේ ලික්විඩිටි පොයින්ට් එක ගන්නවත් එක්කම අද දවසේ සැලකිය යුතු රිජෙක්ෂන් එකක් වෙන්න ඕන සඳ දවසේ සෙල් එකක් වෙන්න ඕන කියන දේ මම ඇන්ටිසිපේට් කරා. හරිද? එතකොට ඒක තමයි මගේ ඔළුවේ තිබ්බේ. හරි. ඊට පස්සේ අපි ඩේලි chart එකට ගියොත් sorry ඩේලි chart එකට ගියොත් ඔයගොල්ලෝ මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. ඩේලි chart එකෙත් ඒ කතන්දරේ එමමයි. ඔයගොල්ලන්ට පේන සිකුරාදා දවසේ ඩේලි කැන්ඩල් එකේ ෆෝමේෂන්. සිකුරාදා දවසේ ඩේලි කැන්ඩල් එක ක්ලෝස් වෙලා තියෙන නිකන් ඉන්ඩිරෙක්ෂනල් කැන්ඩල් ටයිප් එකක් විදිහට. එතකොට මං අද බලාපොරොත්තු වුණා මේ අත මේ නිය ලික්විඩිටි පොයින්ට් එක ගන්නවත් එක්ක මාකට් එකේ අර මෙතන රිජෙක්ෂන් බ්ලොක් යන්නේ නැහැ. රිජෙක්ෂන් බ්ලොක් එකක් එන්න මේ සෙකන්ඩ් කැන්ඩල් එක බිග් එක උඩට යන්න බෑ. එහෙම වෙලා නැහැ. මම මෙතන නිකන් ඩේලි ස්විං හයි එකක් වගේ කන්ෆර්ම් වෙයි කියලා තමයි මගේ අයිඩියා එක තිබ්බේ. හරිද? එතකොට ඩේලි ස්විං හයි එක තාම කන්ෆර්ම් නැහැ නේ. දැන් මෙතන ඩේලි කැන්ඩල් එක ක්ලෝස් වෙන්න බෑ. එතකොට මේක සෙල් කැන්ඩල් එකක් විදිහට ක්ලෝස් වෙනවා. ඩේලි ස්විං හයි එක ක්ලෝස් ෆෝම් වෙනවා. කන්ෆර්ම් වෙනවා. හරි. ඒ වගේම මෙන්න මේ මෙතන තව දෙයක් තියෙනවා මේ මෙතන මේ වොලියුම් ඉම්බැලන්ස් එකකින් තමයි දවසේ මාකට් එකේ ඕපන් වෙලා තියෙන්නේ. එතකොට ප්‍රීවියස් ඩේ කැන්ඩල් එකේ ක්ලෝසින් ප්‍රයිස් එක මෙතන අද ඕපනින් ප්‍රයිස් එක මෙතනනේ තියෙන්නේ. එතකොට ගැප් එකකින් තමයි ඕපන් වෙලා තියෙන්නේ. එතකොට අනිත් කාරණේ සාමාන්‍යයෙන් මේ වගේ ගැප් එකක් හැදුවට පස්සේ ගැප් එක හදන්න තමයි මාකට් එක යන්නේ. එතකොට ගොඩක් වෙලාවට මේ සඳ දවසේ. හරි. එතකොට ඒ දේත් මගේ ඔළුවේ තිබ්බා. ඒත් එක්කම දැන් මම දැන් ඇන්ටිසිපේට් කරේ මාකට් එකේ සෙල් එකක්. හැබැයි මම මෙතනදී සෙල් එකක් මේ දේවල් වල දැක්කට මම ලෝවර් ටයිම් ෆ්‍රේම් යනකොට පොඩ්ඩක් කතන්දර වෙනස් වුණා. මම ඒක එතෙන්ට ගිහිල්ලා පැහැදිලි කරන්න. එතකොට මම මේ දේවල් එක්ක ඒ කියන්නේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකට සාපේක්ෂව දවසේ සෙල් එක ඇන්ටිසිපේට් කරා. හරිද? පස්සේ අපි 4 hour වගේ ගියොත් 4 hour වලත් ඔයගොල්ලන්ට පේනවා 4 hour order flow එක දිගින් දිගටම
buy side delivery එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. හරිද? මෙන්න මෙතන තියෙන liquidity point එක market එක අරගෙන ඊට අදාළ high එක ගලවලා මෙතන ඉඳලාම weekly low එක හදලා previous candle එකේ මෙතන ඉඳලාම buy එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට මෙන්න මෙතනින් තමයි rejection එක වෙලා තියෙන්නේ. හරිද? අපි අර point එක liquidity එකක් විතර දැක්කා. එතකොට ඕගොල්ලන්ට පේන මෙන්න මෙතන පොඩ්ඩක් අර inside bars වගේ හදාගෙන market එක accumulation phase එකක් වගේ run කරලා තියෙනවා. හරිද? එතකොට ඊට පස්සේ මෙන්න මේ දැන් අපි අරතනින් liquidity point එක මේ liquidity එකෙන් reverse වෙලා මේ ඉන්නේ internal move එක කියලා දැක්කොත් මම මේ perspective එකෙන් market එක දිහා පොඩ්ඩක් බැලුවා. එතකොට මෙන්න මෙතන තියෙනනේ inefficiency එක මේ fair value gap එකට market එක ටක් කරා. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන liquidity point එකත් market එක ගත්තා. හරි මේ failures එක. හරි. fair value gap එකට ටක් කරා. liquidity point එකක් ගත්තා market එකේ SMT එකක් confirm කරා. හරි මම මේ කතා කරන්නේ සිකුරාදා දවසේ වෙච්ච දේවල් එක්ක. හරි. එතකොට ඒ දේවල් වෙලා දැන් මේ අද දවසේ candle එකේ opening price opening එක තියෙන්නේ මෙතනනේ 5 pm. හරිද? daily open එක මෙතන. එතකොට මෙතන ඉඳලා අපි මේ පැත්ත ගැන කතා කරමු. මේක අමතක කරලා මේ පැත්තේ දේවල් වෙච්ච දේවල් ටික ඔයගොල්ලන්ට පේනවා මේ මෙතන 1 hour CSD එකක් confirm කරලා තියෙනවා. ඒ වගේම මෙතන තියෙනවා BPR එක balance price range එකක් confirm කරගෙන සහ මෙතන value gap එකක් හදාගෙන තමයි market එක displace වෙලා තිබ්බේ. හරිද? එතකොට මේ kill zones ටිකක් පොඩ්ඩක් දාගත්තා. හරි ඔයගොල්ලන්ට පේනවා අද දවසේ ඒෂියා එක ඇතුළේදී මෙහෙම ඩිස්ප්ලේස්මන්ට් එකක් කරලා ඒෂියා එක ඇතුළේදී මාකට් එකේ SM ටිකක් කන්ෆර්ම් කරලා තියෙනවා. මාකට් එකේ SM ටිකක් කන්ෆර්ම් කරලා තියෙනවා. හරි SM ටිකක් කන්ෆර්ම් කරලා මෙතන ස්ට්‍රක්චර් shift එකක් දීලා තියෙනවා. හරිද? එතකොට මගේ අයිඩියා එක උනේ අඩුම තරමේ මෙන්න මේ වගේ ලෙවල් එකකටත් මාකට් එකේ රියැක්ෂන් එකක් දෙවි කියලා. හැබැයි නමුත් අර මගේ ඔළුවේ වැඩ කරා අර ඩේලි ස්ට්‍රක්චර්ස් වල සිද්ධ වෙච්ච දේවල් වීක්ලි ඩේලි වෙලා තියෙන දේවල් මගේ ඔළුවේ තිබ්බා. හරි. එතකොට මම මෙන්න මේ වගේ තැනකදී පොඩ්ඩක් මාකට් එක සෑහෙන වොච් කරා. ඒ කියන කතාව නිසා. එතකොට මම ඒත් එක්කම තව දැක්කා මගේ අර හදිස්සියත් පර්ස්පෙක්ටිව් එක වෙනස් කරගත්තොත් මම සාමාන්‍යයෙන් ඊට අදාළ දේවල් අලයින් කරගන්නවා. හරිද? එතකොට මෙතන ඔයාලට පේනවා මෙන්න මෙතන තියෙන ලික්විඩිටි පොයින්ට් එක මාකට් එක අරගෙන මේ මෙතන තියෙන ලික්විඩිටි මේ අපි ගත්තොත් මේ ලන්ඩන් හයි එක මේ ලන්ඩන් එකේ හදමු හයිස්ම පොයින්ට් එක තියෙන්නේ. ඒක මාකට් එක මේ නිව්යෝක් එකේදී ඊට කලින් දවසේ අරගෙනනේ. ඒක අරගෙන ඊට අදාළ ලෝ එක පල්ලෙහාට ගලවලා. එතකොට අපිට මෙතන ඕන්න මාකට් එකේ order block එක high probable order high resistance liquid එකක් confirm වෙනවා. මෙතන high probable order block එකක් විදිහට මාක් කරගන්න පුළුවන්. හරිද? එතකොට මෙතෙන්ද මාකට් එක මෙතෙන්දි ටැප් වුණා. ඒත් මගේ perspective එක තිබ්බේ මෙන්න මේ රේන්ජ් එකෙන් මාකට් එක මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ආයි එයාගේ මෙතන ඉන්ටර්නල් අරගෙන ආයි එක්ස්ටර්නල් ගන්න යාවි කියලා. හැබැයි ඊට කලින් මාකට් එක මෙයා මෙතනදී ස්ට්‍රක්චර් shift එකක් මාකට් එකේ කරනවා. හරිද? ස්ට්‍රක්චර් shift එකක් මාකට් එකේ කරනවා. හරිද? මෙතනදී ස්ට්‍රක්චර් shift එකක් කරනවා. හරි. ස්ට්‍රක්චර් shift එකක් කරලා මේ වගේ තැනකට මාකට් එකට අප් වෙනකොටම මම මගේ අද දවසේ පර්ස්පෙක්ටිව්ස් ඇත්තටම වෙනස් කරගත්තා. මොකද හරියටම මේ දැන් හිතන්නකෝ ගොඩක් වෙලාවට ලන්ඩන් එක මෙන්න මේ වගේ තැනකදී ෆෝම් වුණා නම් අද දවසේ මම ට්‍රැප් වෙන්න තිබ්බා. හරි. නමුත් මේ මගේ ටයිම්ස් ඇතුළේ වෙනකොට මාකට් එක ලස්සනට යාගේ ස්ට්‍රක්චර් එක order flow එක shift කරගෙන මාකට් එක මගේ ටයිම්ස් ඇතුළේ වෙනකොට මාකට් එක ක්‍රියේට් වුණා. හරිද? එතකොට අපි 3 මිනිත් වගේ chart එකකට ගියොත් මොකද මම මේක මේ මගේ page එකෙත් මම share කරා මේ වගේ තැනකට මේ මම අද බලාපොරොත්තු වෙනයි කියලා ගොඩක් වෙලාවට මේ වගේ තැනකට ආවේ නැහැ. එන්නේ නැතුවම මෙතනින්ම රිවර්ස් වුණා. ඒක නිසා මම ඇත්තටම ට්‍රැප් වුණෙත් නැහැ. මොකද මගේ ටයිම්ස් ඇතුළේ වෙනකොට මම ලස්සනට මගේ මාකට් එක වැඩ කරලා තිබ්බා. ලස්සනට මාකට් එක වැඩ කරලා තිබ්බා. හරිද? මේ ඒක නිසා එතන මට ගැටලුවක් වුණේ නැහැ ඇත්ත කතාව. හරිද? ඊට පස්සේ මෙතන ඉඳලා ගත්තොත් අපි 3 මිනිත් chart එකට ගියොත් එතකොට මට
මට 2:50 3:10 ටයිම් එක ඇතුලේ එන්ට්‍රි එකක් ෆෝම් වුණේ නැහැ. ඒක නිසා මම එතන එන්ට්‍රි එකක් බලන්න try කරේ නැහැ ඇත්ත කතාව. ඊට පස්සේ මම බලාගෙන හිටියා Hydra macros වල මට එන්ට්‍රි එකක් දෙනවද කියලා. හරිද? Hydra macros වල මට එන්ට්‍රි එකක් අපි කියනවා මෙතනදී දැන් 3:20 3:40 ටයිම් එක. හරිද? එතනදී මෙතන මාකට් එක ස්ට්‍රක්චර් එක shift කරලා එනවත් එක්කම අපි 1 minute යන්කෝ. මෙතනදී මට මාකට් එකේ 1 minute ස්ට්‍රක්චර් shift එකක් දෙනවා Hydra macros ඇතුලේ. එතකොට මම අද anticipate කරේ අතන උඩින් මට ස්ට්‍රක්චර් එක මේජර් ස්ට්‍රක්චර් එක shift කරගෙන order flow එක change කරගෙන එන නිසා මෙන්න මේ තවදුරටත් මේකේ මේ sell side delivery එක තවදුරටත් continue කරයි කියන දේ. හරි ඒක නිසා මෙන්න මේ වගේ තැනකින් මම මගේ entry point එක තියාගෙන මෙතනින් මගේ stop loss එක තියාගෙන 1 to 2 trade එකක් තමයි දවස් මම catch කරේ. මේක මම 1 to 2 එක ඔයගොල්ලෝ වෙන මෙතන පොඩ්ඩක් හරි නටලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. අපි 1 hour වගේ ගියා. 1 hour sorry 15 minute වගේ ගියා. 15 minute වල ආවඩ පේනවා මෙතන fair value gap එක. මෙතන මේ fair value gap එකට තමයි මේ මගේ ඇත්තරම මම TP තිබ්බේ. හරිද? ඊට කලින් මේ 1 to 2 එක මොකද ෆිල් වුණා. හරි. නමුත් මේ වගේ තැනකට තමයි ගොඩක් වෙලාවට මේ වගේ තැන් වලින් මාකට් එකේ රිජෙක්ෂන්ස් වෙන නිසා ගොඩක් වෙලාවට මම ඉන්එෆිෂියන්සිස් වලට තමයි මේ මම මගේ TP ෆේස් කරන්නේ. හරි. එතකොට ඒක නිසා තමයි මෙතන පොඩ්ඩක් අර නටලා තියෙන්නේ. හරි. එතකොට මේ ඒ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. හරිද? මොකද මේ පොඩ්ඩක් ඇත්තටම කිව්වොත් මේ මෙතන ඉඳලම ගත්තොත් මාකට් එකේ අර පොඩ්ඩක් view එක දිහා බැලුවොත් accumulation pace එකක් තමයි මෙතන ඉඳලම run කරලා තියෙන්නේ. හැබැයි අපිට lower structures ඇතුළේ අපිට trade කරන්න පුළුවන්. බැරි නැහැ. හරි. එතකොට මේ අපි 3 minute කියොත් තමයි. හරි. ඔය විදිහට තමයි අද දවසේ මම trade එක catch කරේ සහ මගේ මොකද trader කෙනෙක් කියලා කියන්නේ predict කරන කෙනෙක් නෙවෙයි predictor කෙනෙක් නෙමෙයි මම දකින trader කෙනෙක් කියලා කියන්නේ reactor කෙනෙක්. ඒ කියන්නේ අදාළ මොහොතේ වෙලා තියෙන දේවල් එක්ක තමන්ගේ ප්‍රතිචාරය වෙනස් කරන කෙනෙක් තමයි trader කෙනෙක් කියලා කියන්නේ. හරිද? ඒක නිසා ඒ දේවල් ගැන අවබෝධයෙන් ඉන්න මාකට් එක order flows වෙනස් වෙන හැටි significant liquidities වලින් දෙන reactions internal to external ඒ කතන්දර ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් තියෙනවා නම් ඇත්තටම මාකට් එකේ ගොඩාක් වෙලාවට ට්‍රැප් වෙන්නේ නැතුව ලස්සනට මේ මැච් එක ප්ලේ කරන්න පුළුවන්. හරි. මම හිතනවා අද දවසේ ඔයගොල්ලෝ අද දවසෙත් ඔයගොල්ලෝ සෑහෙන දෙයක් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා මම කරපු එක්ස්ප්ලනේෂන් එකෙන් ඔයගොල්ලන්ගේ නොලෙජ් එකට සෑහෙන දෙයක් එකතු කරගන්න ඇති කියලා. හරි මට මේ ටික තමයි අද දවසේ කියන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා තියන්න. මම මගේ දැනුමෙන් ඔයාලට උත්තරයක් දෙන්නම්. ඒ වගේ මම මගේ page එකේ link එකක් පහලින් description එකේ mention කරන්නම්. පුළුවන් නම් ඒකත් follow කරන්න. මම ඒකේ මේ මගේ markups එහෙම ඔක්කොම ටික share කරනවා. හරි මට මේ ටික තමයි අද දවසේ කියන්න තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්.